හලෝ guys, ඉතින් අද ගැන වයිස් කියන පට්ටම හොරර් ගේම් එකේ. ඉතින් මේ ගේම් එක මම ප්ලේ කරන්නේ ඊසි මොඩ් එකෙන්. ඉතින් අද ප්ලේ කරලා බලමු මේ කොහොමද කියලා. මම කෙලින් මේක හાર્ඩ් දාලා ප්ලේ කරන්න හිතුවා. ඒත් මම සීරියස් එකක් විදිහට මේ කරන්න හිතුවා. එහෙනම් ඉතින් වැඩි කතා ඕනේ අපි ගේම් ප්ලේ එකට. let's go. හරි මචං ඉතින් ගේම් එක ලෝඩ් වෙනවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරමු දෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද අපේ සබ්ස්ක්‍රයිබ් 100 ගන්න තා ජුන්ඩයි මත ජුන්ඩයි කියන්නේ ජුන්ඩයි. සබස්ක්‍රයිබ් 100 කලින් අපුලන් වීඩියෝ එක දාද්දි බට් බලමු වෙලා බෑක්වන් තමයි තියෙන 12ක් නෑ බලමු මේකවත් එක එකයි මේ ඔක්කොම බලන්න ඕනේ අලුවනේ අපි හරි මට 4ක් තියෙනවා හරි ඉතින් අපි යමන් මේ එළියට මේ ඇහැ වටිනවා මචං මොනවද ඇස් වටිනවා මචං ඇස් නිකන් හිස් වගේ එහෙම එකක් නෑ අවුලක් නෑ මෙතන එකක් තියෙනවා මේක නම් වැඩි ස්පෝන් වෙන්නේ නෑ මම කීයට තියෙනවා කියන්නේ ගැම්මක් බට් හොඳයි මෙතන යවන්ගේ ගෙලිම පිළියෙල මේ විදිය යකා ඉන්නේ යට මහලේ මේක අමාරු මෙතන හැත් තිබ්බ මචං ඒ මට අමතක වුණා බලද්දි එතන හැත් නෑ මචං ඒ හින්දා මම මේ කාමෙන් තියා සාමාන්‍යයෙන් මචං මම මේ ගේම් එක ගහද්දි මචං මේ කාමෙන්ට යන්නේ නෑ මචං මේක කිව්ව වැඩක් නෑ මචං නම්බර් 1 කියලා හමුන එක මම වැඩි දන්නේ මචං උඹලා දන්නවනම් කියපන් ඔව් අවුලක් නෑ ඉතින් මේ ඇති මගුලක් නෑ ඒත් ට සවට් අඩු කරන්න හැබැයි ම වීඩියෝ රෙකෝඩින් නෑ සවුන් හරිලුවන් අපි ගොඩ මේක බලමු වුණා තියෙන්න කියලා බත් ලෝක ගොලත් තියෙනවා මචං එක ලංකාව තියෙනවා බලන්න ඕනේ මේක තියෙන්නේ ඇන් ඕල්ඩ් ගෝබල් ඩෙමොක්‍රසි ඉන්න නැවතියා මේක ලංකාව හොයාගන්න ඕනේ ලංකාව තියෙන ඉන්දියන් සාගරයක් අමුතු වැටේ තියෙනවා මෙතන ඉන්නවා හිට්ලර් වගේ රැල්ලක් හිට්ලර් නම් නෙමෙයි මම කදේක මන් දන්නේ නැහැ මම හිතන්නේ කැප්ටන් ඇමරිකාට වන්ද අපි තදල්න එක කෙලි මේ මම අපි එළියට බලන්න ඕන තියෙන කියලා මේ කාමරේ කලින් ආපු එක මට ට්‍රැක් යාළුවනේ මේ ගේම් ප්ලේ එක ඇතුළේදී මගේ ට්‍රැක් දේවල් බලන්න කැමති නම් මේක බලන්න දිගටම ඇති මගුලක් නැහැ මචං මෙතන S2ක් තියෙනවා ගැම්මත් තමයි දැන් ඉතින් ගැම්මට යකින් තන හොයා ගන්න පුළුවන් යකින් කලින් ෂේප් එක පැඳ ගන්න ඕනේ මේ තමයි අපිට තියෙන අයින් වල යන්න එක්ස්ලා මැප් එක තියෙන බිත්තර මැෂින් එකක් තියෙන මේ යමන් කෙලින් එළියට රියල් නෙමෙයි මචං ඇහක් තියෙනවා මචං අර ආපු මවුස් එක නේද හිතන්න දෙපා පොට්ටි සීන් එකක් වුණා ඒකයි හරි අන්න Samsung Phone වල එහෙම ඔප්ෂන් එකක් තියෙනවා මම බයිලා කියනවා කියලා හිතන්න පුළුවන් මේ වගේ මලු නෑ මචං තමයි තද යකා ආවිත් ඉන්නේ මේ කෑල්ලට ඌ මචං අකුණුක් ගහගෙන යකා සුවර්ණ ඉන්නේ අපි ගාව යකා දැන් පල්ලා තට්ටුවද ගියා අපි වලහතර මේ ගේම් ප්ලේ එක යන්නේ නෑ මං හිතන්නේ යන්න වෙන්නේ නෑ මචං කෙලින් මේ මම අපි උඩට යකා නෑ මචං ඊළඟ ගේම් ප්ලේ කරන පට්ටේ මචං නෝමල් මොඩ් එකක් අමාරුයි අමාරු නෑ මට නම් සමහරුන්ට අමාරුනේ මචං ඒකයි කියන්නේ හાર્ඩ් නම් මට ඊසි මචං හාර්ඩ් නිකන් මට වෙරි ඊසි එක වගේ මචං මේ කවරේ මලුත් තියෙන්න පුළුවන් බලමු බට් මේක ලැට් එක අස්සේ මොනවද බං කරන්නේ මට ට්‍රැක් යාළුවනේ මං කිව්වනේ මං ගේම් ප්ලේ එක මට ට්‍රැක් කියලා මට ට්‍රැක් හොත තම ට්‍රැක් යාළුවනේ බෑග් නෑ තවත් නම්බර් එකක් මොනවා මන් දන්නේ නම්බරේ මොකද වෙන්නේ කියලා ගියා ඒකේ බෑග් නෑ මචං ඔය CD එක දාන්න පුළුවන් හැබැයි මට කොපිරයිට් ඉෂුස් ඉන්න එක දාන්න වෙන්නේ නැහැ හිතන්නේ කොපිරයිට් වදී සෝන් එක ඒක ෂුවර් නෑ මචං අපි යන් මේ වොයිස් එක අවුලක් තියෙන ගණන් ගන්න එපා මට මයික්ස් එහෙම නෑ අලුවනේ මේක ඇතුලේ තියෙන බලමු ඒක ඇතුලේ ඇතිරෙද්ද දන්නේ නෑ මම හැත් ගත්තේ නෑ හැවුන් එන්නේ නෑ කියලා හිතලා ගොබ්බෙක් වගේ එක මල්ලයි ඇරියන් මලු දෙක තම මලු ටිකයි ඕනේ අපිට මලු හොයාගන්න පුළුවන් මෙතනින් බෑ එතනින් හොයාගන්න බෑ කෙල්ල වෙනවා එතනින් හොයාගත්තොත් එතෙත් රැටි වල්ලන්නේ මෙන්න මෙතන තමයි උතේ මේ පූජා භූමිය මම හිතන්නේ මේක යකා බන්ධනයක් දාන්නේ යකාට වන්දන සීන් මන් දන්නේ නෑ බෑ ගානට මලු ටික හරියාලුවා දැන් අපි පල්ලෙහාට පැන ගන්න ඕනේ ඉතින් අලු යකා ඉන්නේ පොළොයට අස්සෙමයි අස්සෙම කියන්නේ බෑ ඌ ඉන්නේ උඩ රට්ටුවේ පොඩ්ඩක් මුංගල් වගේ ඉතිය ඒකයි ඕනේ ඉතින් මම මෙතන පැයක් විතර බලන් හිටියා ඒකද මම ස්කිප් කරන්න යාළුවනේ නැත්තම් උඹලට මේක එන අපරා දැක්කේ උඹලා ටයිම් එක හතරින් යාළුවනේ යකා ඉන්නේ පොළව අස්සේ නේ මැද සතුයි කොහමද ඉතින් මේ පැත්තෙන් ෂේප් මාරුවේ මචං අපිට ඇස් නෑ මචං මෙන්න තියෙනවා මචං ඇස් ඉතින් යාළුවනේ යකා ඇත්තටම ඉන්නේ පොළවට අත ෂෙනික බැන ගන්න ටයිම් එක යාළුවනේ යමන් ෂෙනික මේ පැත්ත මාරු වුණාද මන්ද යාළුවනේ මාරු වුණා ඉතින් සැප කන්නේ මචං කන සාක්කුවේ එච්චර කියන්න තියෙන්නේ බට් මම බට් කියන්නේ බෑ හැමදාම යාළුවා මට වඩා ට්‍රැක් එකයි අද ඒයි මම බට් ගන්න හැමදාම හිතන ඇති මගුලක් නෑ යාළුවනේ කලින් ආව පැත්තට ආයේ ෂෙනික මැන ගන්න ඕනේ මචං නැත්තම් අද
වීඩියෝ එකේ අපි මේක මොකද වීඩියෝ එක බෑන් එක අසාර්ථකයි. මේක අපිට ගැහුවොත් කරුමෙට ගැහුවොත් තමයි ඉතින්. හරි මචං දැන් නම් ඉතින් ගේම් ප්ලේ ඉවරයි ඔන්න මෙන්න තියෙන්නේ. හැබැයි අපිට කොයි වෙලාවෙ එකක් ගහයිද කියලා කියන්න බෑ. එහෙනම් ගේම් ප්ලේ ඉවරයි. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ ලයික් කරන්න කමෙන්ට් කරන්න. අපි යනවා. බයි.